සකල විසඳුම් YouTube channel එකත් එක්ක සම්බන්ධ වුණු ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. මේ තමයි ලිමා ELO7 ඉලෙක්ට්‍රික් බයික් එකේ දෙවෙනි දිගහැරුම. මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේකේ මිල ගණන් සහ පහසුකම් පිළිබඳව. හරි දැන් බයිසිකලය ගැන කතා කරන්න අපි ඉස්සරහින් ඉඳන් පටන් ගමු. මේක මම මේන් ස්ටෑන්ඩ් එක ගහගත්ත කලින් කිව්වා වගේ. ටයර් එක. මේකේ බයිසිකලේ ඉස්සරහට පස්සට rear and front දෙකම ඇවිත් තියෙන එකම සයිස් එකේ ටයර්. 90 10 සයිස් එක. එතකොට ඉස්සරහට ඩිස්ක් බ්‍රේක් තියෙනවා. පිටිපස්සටත් ඩිස්ක් බ්‍රේක් තියෙනවා. මං හිතුවා ඒක මට ගොඩක් ලොකු හොඳ ෆීචර්ස් එකක් කියලා. මොකද ගොඩක් මේ ප්‍රයිස් රේන්ජ් එකේ යන බයිසිකල් වල පිටිපස්ස හබ් බ්‍රේක් තියුනේ. ඊළඟට දෙපැත්තටම ඩබල් ෂොකට් තියෙන්නේ. පිටිපස්ස එක මම පෙන්නන්නම් පිටිපස්සට යද්දි තව. එතකොට මේකේ ඉස්සරහා LED ලයිට් සිස්ටම් එකක් තියෙන්නේ. සිග්නල් ලයිට් තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මෙතන තමයි නම්බර් ප්ලේට් එක සෙට් වෙන තැන. එතකොට මෙතන ලිමා කියලා නම ගහලා තිනවා. මෙතන ඒගොල්ලන්ගේ ලාංඡනය තියෙනවා. සයිඩ් මේක දෙක මෙහෙම තියෙන්නේ. හරි. දැන් අපි ඩිස්ප්ලේ එක ගත්තොත් එහෙනම් මම ඔන් කරලා පෙන්නන්නම්. රයිට් ඔන්න විදිහට තමයි ඩිස්ප්ලේ එක ඔන් වෙන්නේ. දැන් තියෙන්නේ පාකින් මෝඩ් එකේ. මේ P කියලා තියෙන එක. එතකොට දැනට මම කිලෝමීටර් 25ක් පැදලා තිනවා. ඒකට හේතුව මම අදාළ ෂොප් එකේ ඉඳන් අපේ ගෙදෙට්ට ගෙන්න ඔච්චර දුරක් එන්න උනා. නමුත් තාම එක කට්ටයක්වත් charge එක බහලා නැහැ. මේ තියෙන charging පෙන්නන ඉන්ඩිකේටර් ටික. එතකොට මේකේ ස්විච් මේක හෙඩ්ලයිට් එකට ඩිම් ලයිට් එකට මේක සිග්නල් ලයිට්ස් ඊට පස්සේ හෝන් එක රිවර්ස් ඊට පස්සේ මෙතන හෙඩ්ලයිට් එක දාන්න තියෙන ස්විච් එක මෙතන පාකින් මෝඩ් එක නැත්නම් රෙඩි මෝඩ් එකට දාන්න තියෙන බටන් එක මේකෙන් පුළුවන් අපිට මෙන්න මේ තියෙන ස්පීඩ් මෝඩ් මාව කරගන්න. එතකොට අනිත් normal bike එකක් වගේම තමයි ඉලෙක්ට්‍රික් වුණාට මේක වෙන කිසිම වෙනසක් නැහැ. මේ පැත්තේ ඇක්සලරේටර් දෙපැත්තේ තියෙන බ්‍රේක් ලිවර් දෙක මෙතෙන් තමයි අතුක දාන්නේ. එතකොට මෙන්න මෙතන පොයින්ට් එකෙන් තමයි charge කරන්නේ. එතකොට මේක USB port එකක් තියෙනවා අපිට. හරි. මෙතන පුළුවන් අපිට ෆෝන් එකක් එහෙම නැත්නම් පර්ස් එක ඒ වගේ පොඩි අයිටම් එකක් දාගෙන යන්න. බලමු අපි කැබි එක කොහොමද කියලා. තව අමුතුකුණා හුක් එක තියෙනවා මොනවා හරි බෑග් එකක් එහෙම එල්ලන් යන්න. ඊට පස්සේ තව දෙයක් කියන්න ඕනේ මේ අතුක. මේක රිමෝට් කී එකක් ඇවිත් තියෙනවා අර නිකන් ටිකක් ලොකු වාහනයක වගේ. මේකෙන් පුළුවන් බයිසිකලේ ඔන් කරන්න. අපි බලමු. ඔන් වුණා. ඒ වගේම ඔෆ් කරන්නත් පුළුවන්. තව ඉස්සරහට තියෙන වැඩ ටික අපි ඉදිරි වීඩියෝ එකකින් මම පෙන්නන්නම්. දැනට මම පෙන්නන්නම් කැබි එක. මෙන්න කැබි එක. අපිට හම්බෙච්ච හෙල්මට් එකයි රේන්කෝට් එකයි දාලා මේක වහන්න පුළුවන් මම හිතන විදියට. අපි ඒකත් පොඩ්ඩක් බලමු කොහොමද වෙන්නේ කියලා. රේන්කෝට් එක දැම්මා. හෙල්මට් එකක් දැම්මා අපි. ඔව්. නියමෙටම වහන්න පුළුවන්. ඒ කියන්නේ සෑහෙන ඉඩ ප්‍රමාණයක් තියෙනවා කැබි එකේ. හරි. මෙන්න මේ වගේ පිටිපස්සේ වාඩිලා යන කෙනාගේ
සේෆ්ටි ගාඩ් එකක් තියෙනවා. ඊට පස්සේ සයිඩ් ස්ටෑන්ඩ් එක, මේන් ස්ටෑන්ඩ් එක, මේ තියෙන මෝටර් එක. මෝටර් එක ගැන කතා කරොත් මේක පොට් 1500 වෝටර් සීල් මෝටර් එකක් එන්නේ. ලිමා කියලා එකක් ගහලා තියෙනවා. ඊට පස්සේ පිටිපස්සේ ලයිට් සිස්ටම් එකකට මම සෑහෙන්න කැමතියි. ඒකේ ලිමා කියලා ලාංඡනය තියෙනවා. ඊට පස්සේ දෙපැත්තේ සිග්නල් ලයිට් දෙක පේන්නේ. ඩබල් ෂොක්ස් කියලා මම කිව්වා කලින්ම. ඩබල් ෂොක්ස් තියෙන්නේ. ඔච්චර තමයි ඉතින් රිව්යු එකේ මට කියන්න තියෙන්නේ. මං තව දේවල් මේකේ, ඒ කියන්නේ මමත් තාම මේක ගත්ත විතරයිනේ. අපි ටිකක් පැදලා තවදුර දේවල් ඔයාලට කියන්න. හරි යාළුවනේ, මම හිතනවා ඉලෙක්ට්‍රික් බයික් එකක් ගැන හොයන ඔයාලට ලිමා ELO7 ඉලෙක්ට්‍රික් බයික් එක ගැන දීපු දල අදහස ගොඩක් වටීවි කියලා. මගේ කලින් වීඩියෝ එකේදී ගොඩක් අය අහලා තිබුණා මේකේ මිල ගණන් කොහොමද කියලා. ඇත්තට මේක සිංගල් ආයතනයෙන් තමයි ගෙන්නන්නේ. මේක කලින් මිල නම් තිබුණේ රුපියල් 5,45,000ක් විතර. දැන් රුපියල් 50,000ක් අඩු වෙලා 4,95,000කට ඔයාලට ගන්න පුළුවන්. සිංගල් ආයතනය හරහා ඔයාලට ටික ටික ගෙවන්න ගන්නත් පුළුවන්. මම මේ බයික් එක ගත්තේ ගාල්ල ඩික්සන් පාරේ තියෙන සිංගල් ප්ලස් ෂෝරූම් එකෙන්. මේ ඔයාලට පේන්නේ එයාලගේ දුරකථන අංක කිහිපයක්. බයික් එක ගැන වැඩිදුර විස්තර ඔයාලට එයාලගෙන් දැනගන්නත් පුළුවන්. හරි යාළුවනේ, මගේ මේ වීඩියෝ එකට සම්බන්ධ වෙච්ච ඔයාලා ඔක්කොටම බොහොමත්ම ස්තුතියි. මගේ පළවෙනි සේවා වාරේ තියෙන්නේ කිලෝමීටර් 500කින්. මං කිලෝමීටර් 500ක් පැදලම මගේ අත්දැකීම් මොනවද කියලා ඔයාලට තව වීඩියෝ එකක් අරන් එන්නම්.